සුබ දවසක් බෙට්වින් ෂොට්ගේ අලුත්ම වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. අද ට්‍රික්ස් එකක් වශයෙන් නම් කියන්න යන්නේ නැහැ. මොකද අද පොඩ්ඩක් ඔයාලා මගේ ට්‍රික්ස් බොරු කියනවා. ඒ හින්දා මම වීඩියෝ එකක් ගේන්න කල්පනා කරේ වින් කරලා පෙන්නන වීඩියෝ එකක්. හරි අපි බලමු අපිට වින් කරගන්න පුළුවන් වේද කියලා. යුට්ටක් කළා බලන්න මම කියපු ට්‍රික්ස් එකක් සෙට් වෙයිද කියලා. මම කියලා දුන්න ට්‍රික්ස් වලට තමයි මම අද ප්ලේ කරන්නේ. ලයිව් ප්ලේ කරලා ලයිව්ම දාන්න තමයි කල්පනා කරේ. අනයාල් දෙකක් ලොස් ගියා. මම කියලා දුන්නා දෙකක් ලොස් ගියොත් ඊළඟ බෙට් කරන්න කියලා. මම බෙට් එක දැම්මා. බලමු. යන්න ඒක ලොස් වුණා. සමහරක් වෙලාවට එම ලොස් වෙනවා. අපි බලමු නැවත ට්‍රික්ස් එකක් එයිද කියලා. මේක ලොස් එකක් ගියොත් නන්න අනිවාර්යෙන් ඊළඟ එක බය නැතුව දාන්න පුළුවන්. මේ මම දැනට ට්‍රස් කරන අලුත් ට්‍රික්ස් එක මේක. ආයෙකත් ලොස් මේ වෙලාවේ. ලොස් 5 එක දිගටම. දැන් අපි වින් එකක් යනකම් පොඩ්ඩක් ඉන්න ඕන. ලොස් එක කොහොමද කවර් කරගන්නේ කියලා අපි බලන්න ඕනේ දැන්. මම මේ කියලා දෙන විදිහට ඔයාලා ප්ලේ කරොත් ඔයාලත් ගේමක් ගහ ගන්න පුළුවන්. තාමත් ලොස් යන්නේ. බලමු අපි දැන් වින් එකක් එනකම් ඉන්න ඕනේ. හරි ඔන්න වින් එකක් ආවා. ඔන්න අපි දැන් නැවත බෙට් කරන්න පටන් ගන්නවා. ගොඩක් දෙනෙක් කිව්වා එඩිට් කරලා දාලා තියන්නේ කියලා. එඩිට් කරලා මම වොයිස් කරේ ගිය වීඩියෝ එකේ පස්සේ තව වොයිස් කරේ. ඔන්න ආලු එක වින්. මම තුනෙන් අල්ලන ට්‍රික්ස් එකක් කියලා දීලා තිබුණා. මගේ ලොස් එක මම කවර් කරලා තියනවා දැනට. ප්‍රොෆිට් එකකුත් සහිතව. එකක් ලොස් වුණොත් වින් යන වෙලාවට දිගටම දාන්න යන්න ඕනේ. එකක් හරි එකක් ලොස් වෙනකම්. දෙකක් ලොස් නැවතත් ගියා. බලමු අපේ ට්‍රික්ස් දැන් වැඩ කරයිද කියලා. ඔන්න ට්‍රික්ස් එක දැන් වැඩ කරා. මම එකයි කියන්නේ 70ක් දීලා තින්නේ මම එකයි. 30ක විතර පොඩි රිස්ක් එකක් තියෙනවා. ඒක Taman දැනගෙන ඒක කවර් කරගන්න Taman දැනගන්න ඕනේ. මොකද මට කියලා දෙන්න විතරයි පුළුවන් නේ.
පිලිස්සු එකක් තියෙනවා. burned. දැනට මම 4000ක් වෙලා තියෙනවා. ඒකයි මම කියන්නේ දවසට ගාණක් හොයාගන්න. ලොකු ගේමක් ගන්න දෙයක් නැහැ. සාමාන්‍ය රුපියල් 10000ක් වගේ දාගන්න පුළුවන් නම් රුපියල් 3000ක් දවසට ACM විනාඩි 5 10ක් යනකොට හොයාගන්න පුළුවන්. මම මේ ශ්‍රී ලංකාවේ මම ප්‍රෝමෝ කෝඩ් එක දාලා හදපු එකෙන්න. මගේ ප්‍රෝමෝ කෝඩ් එක දාලා තමයි මම මේක හදලා තියෙන්නේ. ලොස් වෙනවා. ලොස් වෙන්නේ නැතුව කොහොමද ගේමක් ගහන්න බෑ ක්‍රෑෂ් එකේ. ලොස් එක කවර් කරගෙන ගේමක් ගහගන්න අපි දැනගන්න ඕනේ මොලේ. ක්‍රෑෂ් කියන්නේ මොලෙන් ගහන්න ඕනේ ගේමක්. පොඩ්ඩක් කඩනවා. නැත්නම් ඔගේ අනිවාර්යෙන් යන්න ඕනේ. මේ ළඟම එකක් යනවා. එතනට මම දිගටම බෙට් කරනවා. ඒක අනිවාර්යෙන්ම ලොස් එකක් ගියොත් අනිවාර්යෙන්ම මම ප්ලේ කරන විදිය තමයි ඔය. මම ලොස් නා කියලා මම මෙයා කරන්නේ නැහැ. බලන්න මගේ ටාගට් එක තව 2000යි. මගේ 10000 ටාගට් එක. අන්තිම බෙට් එක ගන්න පොඩ්ඩක් කල්පනාවෙන්ම සෙල්ලම් කරන්න ඕනේ. මොකද නැත්තම් දුස්සීමේ අවදානම් වැඩි. අපි ගාන රවුම් කරන්න යනවා කියන්නේ අනිවාර්යෙන් කල්පනාවෙන්ම වැඩේ කරන්න ඕනේ. මම ඒක හැම වෙලාවෙම කියන්නේ ගාන රවුම් කරන්න එපා.
රවුම් කරන්ට යන්න හදන්න එපා. ලොස් වීමේ ප්‍රතිශතය වැඩි එහෙම වුණොත්. එහෙම නැත්නම් පොඩ්ඩක් ඉවසලා බලා ඉඳලා තමයි ෂුවර්ම කියලා හිතන එකට විතරක් බෙට් එකක් දාගන්න. මට මේක පොඩ්ඩක් ෂුවර් එකක් තියෙනවා. බලමු කියන්න බෑ මොනව වෙයිද කියලා. මේක අනිවාර්යෙන් යන්න ඕනේ. ගේ නැති වුණොත් වින් ගොඩක් දුන්න වෙලාවට බොහෝ දුරට යනවා අඩුයි. හරි මගේ ටාගට් එක හරි. රුපියල් 10000 මගේ ටාගට් එක මම සම්පූර්ණ කරා. ලොස් වීමේ මැද මගේ ටාගට් එකට මං ගියා. මම ඒකයි කියන්නේ ඔයාලටත් මගේ ට්‍රික්ස් වලටත් සෙල්ලම් කරන්න අනිවාර්යයෙන්ම වින් කරන්න පුළුවන්. බෑ කියන්නේ නෑ. බෑ කියනවා නම් ඒක බොරු කතාවක්. මම ඔයාලට වින් කරලා පෙන්නලා තියෙනවා. එච්චර තමයි කියන්න තියෙන්නේ. තව ට්‍රික්ස් ඕන නම් කියන්න. මම දැනට ට්‍රික්ස් එක පොඩ්ඩක් අත්දැක බලමින් ඉන්නේ. නැවත ඉදිරියේදී මේ වීඩියෝ එකත් එළියට දානවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔයාලගේ වටිනා කමෙන්ට් එක ලයික් එක අනිවාර්යෙන් අපිට ගොඩක් වටිනවා. ඒ හින්දා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා පොඩි හෙල්ප් එකක් දෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරලා එහෙනම් මගේ ටාගට් එක අද හරි රුපියල් 10000ක් දැනට වින් කරලා තියෙනවා. 21000ක් තිබුණා. දැන් 31000ට මම අප් කරලා තියෙනවා රුපියල් 10000යි. 10000ක් කියන්නේ ඇති. මම සාමාන්‍ය දවස් දෙක තුන ඉස්සරහ තමයි ප්ලේ කරන්නේ. මම දැන් ප්ලේ කරන්නේත් නැහැ. මම ප්ලේ කරන දවසේ අඩු රුපියල් 10000ක්වත් වින් කරන් තමයි මම නවත්තන්නේ. ඒක දවස් දෙක තුනකට මට ආයෙ ගේම් එකට යන්න ඕනේ නැහැ. මොකද මගේ ටාගට් එක රුපියල් දවසට රුපියල් 2000 3000 ටාගට් එක ඇති. 2000 3000 කෙවුවා කියන්නේ මාස රුපියල් 60 70000ක අපිට chance එකක් තියෙනවා. අමතරින් 50ක් ආවමුකෝ අපිට අමතර. ඒකට ලොකු දෙයක් නේ. ඒකම කියන්නේ යෝසීමෙන් කල්පනාවෙන් ශ්‍රී ලංකාවෙන්ද එහෙනම් සුබ දවසක්.